අපිට අක්කව දැක්ක ගමන් මුලින්ම මතකයට එන්නේ අක්කගේ පළවෙනිම වැඩසටහන වෙන රසරෙසි ගී කියන වැඩසටහන. අක්කේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන්නේ ලේසි නෑ. අක්කා වගේ කෙනෙක්ගෙන් මම කැමති නිවේදනකෙක් වෙන්න පුළුවන්, නළුවෙක් වෙන්න පුළුවන් ඕන ශාස්ත්‍රයේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද? ඒක තමයි මම හිතන්නේ අපි කරන දෙයට අවංක වෙන එක. සහ දැන් මට නාරද වගේ හොඳ යාළුවෙක් හම්බුණා මේක කරන්න. ඒතර අපි දෙන්නගේ අතර කිසිම ප්‍රොෆෙෂනල් ජෙලසි එකක් නෑ. අපි දෙන්න හොඳ යාළුවෝ දෙන්නෙක් බවට පත් වුණා. එතකොට ලයිෆ් එකේ බොහෝ දේවල් මට ලැබෙනකොට හැමතිස්සෙම නාරද ඒක මට ආශිර්වාද කළා. සහ හුඟක් දේවල් වලට මට ඇඩ්වයිස් කරා. ඊට පස්සේ අපි එහෙම එනකොට ඒ කියන්නේ මේක නිකන් ඒ කියන්නේ මීඩියා කියන දේ ඇතුලේ අපි ජීවත් වෙන්න පටන් ගත්තා. අපිට තව ලයිෆ් එකක් තිබුණේ නැහැ. මේක තමයි ලයිෆ් එක. එතකොට මේක ඇතුලේ අපි ටික ටික කල් එනකොට අපි රිචඩ් ඩෙනිම් ඇඳගෙන ටී-ෂර්ට් ඇඳගෙන කැප් දාගෙන ඉංග්‍රීසි සිංහල මික්ස් කරලා කතා කරා කියලා අපිට නොඑක් විදිහේ චෝදනා ගල් මුල් විවේචන එනකොට අපි ඒකටත් නොඑක් විදිහේ දේවල් කරා. මොකද අපේ ඒ වැඩසටහන ඒ විදිහට කරාට මමයි නාරදා ඊට පස්සේ මෝර්නිං ෂෝස් කරා. ඒකෙදි අපි වෙන විදිහකට වෙන ස්ටයිල්ස් වලින් අපි කතා කරා. ඉතින් එතකොට අපි මේ විෂය හදාරන්න පටන් ගත්තා. එතකොට නාරද කොහොමටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉගෙන ගත්තා. එතකොට අපිට මේක පිළිබඳව ඉන්දියාවේ දූරදර්ශන ඒ වගේම නොයෙක් ආයතන වලින් ඇවිල්ලා අපිව පුහුණු කරලා එහෙම තමයි මේ ස්ක්‍රීන් එකට අපිව ගෙනාවේ. මොකද මේක වෘත්තියක්, මේක ජොබ් එකක්. එතකොට මම හිතන්නේ නීතිඥයෙකුට ඒ විභාග ටික පාස් වෙන්නේ නැතුව ඒ ටික කරන්න නැතුව ගිහිල්ලා හෙට උසාවියේ කතා කරන්න බැහැනේ. ඒ වගේම ගුරුවරයෙකුට ඒ උපාධි ටික කරලා නිකන් ගිහිල්ලා පාසලකට උගන්වන්න බැහැනේ. ඒ වෘත්තීය මට්ටමින් උපාධිම කියන එක නෙමෙයි. නමුත් යම් විදිහක විෂයක් අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පැෂන් එකක් බවට පත් වුනහම ඉබේට. මොකද මේක බ්‍රෑන්ඩ් එකක් කරනවා කියලා හිතාගෙන කවදාවත් මම වැඩ කරලා නැහැ. අදටත් මම එහෙම වැඩ කරන්නේ නැහැ. මම හිතන්නේ මේක ඇතුළෙම ජීවත් වෙලා මේකෙත් එක්කම පැය 24ම ඉඳලා ලෝකෙ මොනවද වෙන්නේ, ඉන්දියාවේ මොනවද වෙන්නේ, මේ රීජන් එකේ මොනවද වෙන්නේ, ලංකාවේ මොනවද ඉන්නේ. ඉතින් ඒ හින්දා 24 hours මේකේ ඉන්න ගමන් මේ අවුරුද්ද ගෙවිලා යන්නේ සහ ජීවිතේ ගෙවිලා යන්නේ හුස්ම ගන්න මේකත් එක්ක. ඉතින් එතකොට ඒකේ තියෙන එසන්ස් අපිට අහු වෙනවා, මිනිස්සුන්ගේ ජීවිතේ අපිට අහු වෙනවා, මිනිස්සුන්ගේ ආදරය අපිට අහු වෙනවා. ඉතින් මම හිතන්නේ සිංහලද දෙමළද ඉංග්‍රීසිද නෙමෙයි, මනුෂ්‍යත්වයේ භාෂාවක් තියෙනවා. ඒකට කියන්නේ අපි ආදරය කියලා. ඒක කතා කරාම ඕන කෙනෙක් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. ඒ නිසානේ අක්කා අදටත් අපි මෙච්චර ආදරේ වාට. අපි අක්කේ දැන් මම පටන් ගන්නකොටම කිව්වා වගේ අපි පොඩි කාලේ ඉඳලම ඔයාව මාර ආසාවෙන් මාර ආදරෙන් ඒ කියන්නේ අර කලින් කිව්වා වගේ සිංහලද දෙමළද කාටවත් ඒක ප්‍රශ්නයක් උනේ නැහැ ඔයා මොන භාෂාවද කතා කරන්න කියලා. හැම සමාජෙන්න හැමෝම මිනිස්සු ආදරය කරා. රසරිසි ගීද අක්කගේ පළවෙනි වැඩසටහන. ඔව් ඒක තමයි මගේ පළවෙනි වැඩසටහන. මොකද මම එතකොට පත්තරවලට ලියන ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. එතකොට සිරස FM එක පටන් ගත්ත කාලේ. එතකොට මට මගේ කතුවරයා වෙලා හිටියේ එතකොට ප්‍රදීප් කුමාර බාලසූරිය කියන මහත්මයා මෑතකදී ඔහු අප අතරින් සමුගත්තා. එතකොට එයාගේ පත්තරේ ලියනකොට එයා මට කියපු දෙයක් තමයි පුළුවන් නම් ගිහිල්ලා සිරසේ නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයාගේ ඉන්ටර්විව් එකක් කරන් එන්න කියලා. එයා මට ටාගට්ස් දෙකක් දුන්නා. එක්කෙනෙක් නිමල්, අනිත් එක්කෙනා සුසන්තිකා ජයසිංහ. ඔයාට මේ දෙක එතකොට සුසන්තිකා දුවලා ආසියාවේ කළු වෙළඹ බවට පත් වෙලා තමයි හිටියේ. ඉතින් කොහොම හරි ඒ දෙන්න තමයි මට දුන්න ටාගට් එක. ඔයා මේ දෙක කරොත් මම ඔයාට ජොබ් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ තමයි මම සිරස FM එකේ නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයාගෙන් වෙලාවක් අරගෙන ගිහිල්ලා එතුමන්ගේ ඉන්ටර්විව් එකක් කරේ. එහෙම තමයි නිමල් මුලින්ම මාව හඳුනාගත්තේ. ඊට පස්සේ එතුමන් මට ආරාධනා කරා මෙහෙම වැඩක් තියෙනවා අපි කරන්න යනවා. එතකොට සිරස ටීවී එක පටන් අරන්නේ MTV තිබුණේ. ඔයාටම ගැලපෙන කොල්ලෙකුත් ඉන්නවා කොණ්ඩේ බාපු කියලා නාරද අයියාවත් මතක් කරලා මේ ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා අපි දෙන්නව මේකට තෝරගත්තා. ඒක තමයි මගේ පළවෙනිම එකම වැඩසටහන.